ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ එක බිත්තරයකින් විනාඩි 5 ගොඩාක්ම soft chocolate cake එකක් හදාගන්න හැටි. අද මේ cake එක හදන්න මම measure කරන්නේ මේ සැඳි වලින්. ඒක හන්ද ඔයාලට ingredients තරහදින් මැනමැනින් අවශ්‍ය වෙන්නේ. ඔයාලට ලේසියෙන් ඉක්මනින්ම හදාගන්න පුළුවන් අඩු වේදමකින්. ඉතින් මේ soft chocolate cake එකේ රහස දැනගන්න අවසානයේත් එක් රැඳී සිටින්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඉස්සෙල්ලා බටර් ටිකක් ගාලා මේ වගේ tray එක grease කරගන්න ඕන. මේ cake tray එක අඟල් 8ක් පළලයි. මම දැන් bowl එකක් ගන්නවා. ඒකට මම ඉස්සෙල්ලා dry ingredients ටික දාගන්නවා. ඉස්සෙල්ලාම සීනි ටික එකතු කරගමු. මෙතන තියෙනවා සීනි මේ සැඳි 15ක්. මේ tablespoon එකෙන් තමයි මම සීනි ටික මැනගත්තේ. මේ ප්‍රමාණයට තමයි සීනි මම ගත්තේ. ගොඩක් පුරවලා ගත්තේ නෑ. දැන් අපි පාන් පිටි ටික එකතු කරගමු. පාන් පිටි මේ සැඳි 14යි. හැන්දෙන් මේ ප්‍රමාණයට තමයි මම ගත්තේ. ගොඩක් පුරවලා ගත්තේ නෑ. දැන් chocolate powder ටික එකතු කරගමු. chocolate powder මේ සැඳි 7යි. හැන්ද ගොඩක් පුරවලා උඩටම ගත්තේ නෑ. මේ විදියට තමයි මම measure කරගත්තේ. ඊළඟට baking soda තේ හැඳි 1යි. baking soda පුරවලා ගත්තේ නෑ. baking powder තේ හැඳි භාගයයි. ඊළඟට මම ලුණු තේ හැඳි කාලක් එකතු කරගන්නවා. දැන් මේ වගේ ඔක්කොම ටික මිශ්‍ර කරගන්නවා. ඊළඟට අපි wet ingredients එකතු කරගන්න යන්නේ. ඉස්සෙල්ලාම අපි dry ingredients තමයි එකතු කරගත්තේ. දැන් wet ingredients ටික එකතු කරගමු. ඉස්සෙල්ලාම මම බිත්තරයක් එකතු කරගන්නවා. මේ බිත්තරේ මේ ලස්සන fridge එකෙන් එළියෙන් අරන් තියන්න room temperature එකේ තියෙන්න ඕන. ඊළඟට අපි කිරි එකතු කරගන්නවා. කිරි මේ සැඳි 11යි. කිරි එකත් මේ ලස්සන එළියෙන් තියන්න ඕන room temperature එකේ. කූල් පිටින් දාන්න එපා. අපි wet ingredients එකතු කරන්න ඉස්සෙල්ලා oven එක preheat කරන්න ඕන. oven එක centigrade එක 170ට දාගන්න. ඊළඟට මම තෙල් මේ සැඳි 7ක් එකතු කරනවා. තෙල් මම එකතු කරේ sunflower oil. ඊළඟට වැනිලා තේ හැඳි 1/2ක් එකතු කරගන්නවා. මම මේ ටික ඔක්කොම හොඳට mix කරගන්නවා. බිත්තරේ කඩලා හොඳට mix කරගන්න. දැන් තමයි අපි secret ingredient එක එකතු කරන්න යන්නේ. cake එක මෙච්චර soft මේ රහස. මෙතන තියෙනවා හොඳටම උතරන වතුර මේ සැඳි 7ක්. ඒකට මම එකතු කරනවා butter තේ හැඳි 1ක්. එකතු කරලා ඉක්මනටම උණුවෙන්ම මේක අපේ මිශ්‍රණයට එකතු කරගන්න ඕන. හොඳට දැන් අනා ගන්න ඕන. අපි මේ උණු වතුර දාපුවාම සීනි ටිකත් ඉක්මනට දී වෙනවා. බලන්න සීනි දී වෙලාද කියලා. සීනි දී වෙනකන් මිශ්‍ර කරගන්න. බෝල් එකේ ඇලවිලා තියෙන පිටි ඔක්කොම මේ වගේ ස්පැචුලා එකකින් සූරලා ගන්න. ගොඩක් වෙලා තියාගන්න. ඉක්මනට වතුර දාපු ගමන්ම හොඳට මිශ්‍ර කරගෙන ඉක්මනට tray එකට එකතු කරගන්න. දැන් අපි oven එක on කරලානේ තියෙන්නේ. අපි preheat කරුවේ oven එක centigrade එක 170ට. දැන් cake එක oven එකට දාලා centigrade එක 150ට අඩු කරලා විනාඩි 45ක් bake කරගන්න. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාන්න, comment කරන්න, share කරන්න. ඔයා මගේ channel එකට කැමති නම් subscribe කරන්න. මේ සැරේ අවුරුද්දට try කරලා බලලා comment එකක් දාන්න කොහොමද කියලා. මේ බලන්න cake එක ඔයාලට හරි ඉක්මනින්ම ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඒ වගේම අපිට එක බිත්තරයි මේකට අවශ්‍ය වෙන්නේ. ගොඩක් අඩු වේදමකින් මේ cake එක හදාගන්න පුළුවන් ඔයාලට. ඉතින් මෙතෙක් කළා Flavor Town channel එකත් සමග රැඳී සිටියට ඔයාලට ගොඩක් ස්තුතියි. ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.